මෙන්ඩිස් එවාගේම රේණුකා මෙන්ඩිස් උප පොලිස් පරීක්ෂක ළමා කාන්තා කාර්යාංශ අම්බලන්ගොඩ සිහිපත් කිරීම සිද්ධ කරනවා. එවාගේම විශේෂයෙන් අපේ දේවිදාම්දුරු මේ පවුල ඇතුළේ සිහිපත් කරනකොට අපේ මේ රේණුකා මෙන්ඩිස් අපේ එතුමිය සම්බන්ධව අපි සිහිපත් කරන්න යෙදුණා. ඉතින් මේ පවුල හැමදෙනාමත් අපේ පණ්ඩිතාම්දුරුවොත් එක්ක බොහෝම හිතවත් කටයුතු කරන ඇත්තෝ. ඉතින් විශේෂයෙන් මේ කාරණා අපි සිහිපත් කරනවා. ඒ වගේම ජානකී මෙන්ඩිස් පොලිස් සැරයෙන් මදුගම පොලිසිය, ඒ වගේම විලංගා මෙන්ඩිස් ව්‍යාපාරික කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම සංජීවනී මෙන්ඩිස් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ කටයුතු සිද්ධ කරනවා. මේ පවුලේ දරුවෝ ටිකනේ. ඒ අදර අම්මගේ දරුවෝ ටික. ඉතින් ඒ ඇත්තෝ විවිධ ශාස්ත්‍රවල තමන්ගේ රාජකාරී සිද්ධ කරමින් කටයුතු සිද්ධ කරන ඇත්තෝ. ඒ වගේම බෑනවරු සිහිපත් කරනවා ධර්මරත්න මහත්මයා ඉදිකිරීම ශාස්ත්‍රයේ නියුතු කටයුතු සිද්ධ කරනවා. ඉදිරිසිංහ පියදාස උප පොලිස් පරීක්ෂක විශ්‍රාමික ආදී වශයෙන් සිහිපත් කළ තියෙනවා. ජගත් මහත්මයා ව්‍යාපාරික කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම පාලින් ගංගාධර ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් හැටියට සේවය සිද්ධ කරනවා. ඒ වගේම ඉන්දික මහත්මයා එගොළුම් සුපරීක්ෂකවරයෙක් හැටියට කටයුතු සිද්ධ කරනවා බෑනවරු. ඒ වගේම මේ ඇත්තන්ගේ මුණුපුරු මිනිපිරියම් සිහිපත් කිරීම සිද්ධ කරලා තිනවා. ඩිල්ෂාන් දශුන් ව්‍යාපාරික කටයුතු සිද්ධ කරනවා. ඉන්දුනිල් මහත්මයා නීතිඥවරයෙක් හැටියට, රොෂේන් ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් හැටියට ඒ වගේ උමේෂා ශෙව්වන්දී ගුරුවරියක් වශයෙන් සචින් මල්ෂාන් අධිකාරිවරයෙක් හැටියට, ඒ වගේම මල්ෂාන් මේ වගේම එරන්දි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබනවානේ. ඒ වගේම සමන්දී වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට කටයුතු සිද්ධ කරනවා. චරිත් මතීස ගජිදු එයතු ශිෂ්‍යයන් හැටියට කටයුතු සිද්ධ කරනවා. ඒ ආදී වශයෙන් බැලුවොත් මේක මේ පවුල මේ විසිරීලා ගියපු පවුලක් හැම දිශාවකටම හැම පැත්තකටම විසිරීලා ගියපු හොඳ පවුලක් හැම අංශයකම කටයුතු සිද්ධ කරන විශාල පවුලක් ඉතින්. ඉතින් ඒ ඇත්තෝ මේ කටයුතු බොහෝම ගෞරවයෙන් තමන්ට කළ හැකි සියලු වගකීම් යුතුකම් මේ ඇත්තෝ ඒ මව්දෙමව්පියන් වෙනුවෙන් සිද්ධ කරන්න ඇති.